එයා ඔයාව දාලා ගියාද? ඔයාට එයාව ඕනෙමද? එයා නැතුව ජීවිතේ හිස් වගේද? කිසිම දෙයක් කරගන්න බෑ වගේද? මං ඇයි එහෙම කියන්නේ? එහෙම කිව්වම එයා යන්න යයිනේ. මේ හැම දෙම ඔයාලට හිතෙයි. ඒත් නිකන් හිතන්න. එයා එන්නේ ඒ දේ කියලා ඔයාගේ රියැක්ෂන් එක බලාගෙන. හැබැයි එයා නොහිතපු විදිහට නොහිතන තාලෙට ඔයා නොහිතපු උත්තරයක් දුන්නම එයා අනිවාර්යෙන් ගැස්සෙනවා. ඉතින් ඔයාට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මේ පුංචි වචන ටික ඒ විදිහට කියන්න. ඊළඟට ඔයා එහෙම කියලා දවසක් දෙකක් පැයක් දෙකක් යනකොට ඔයාට ඔයාගේ හිතට ගොඩක් දේවල් එන්න පුළුවන්. අයියෝ මට මේ දේ කියන්න අමතකුණා. මට යාට මේ දේ කියන්න අමතකුණානේ. මට මෙන්න මේ විදිහට කියන්න තිබුණා නම් කියලා ඔයා පස්සේ ආයෙමත් මැසේජ් දාන්න ඉඩ තියෙනවා. ඒත් අන්නේ දේ කරන්න එපා. නිකරුණේ කෝල් ගන්න යන්න එපා. නිකරුණේ මැසේජ් ගහන්න එපා. එයා එකක් දෙකක් එවනකොට ඔයා මුළු පිටු පිරෙන්න මැසේජ් යවනකොට ඒ මැසේජ් එයා කියවන්නෙත් නෑ. මොකද එක දිගටම මැසේජ් එනකොට එයා එක වදයක් විදියට සලකනවා. ඔයාගෙන් නොනවත්වා කෝල් එනකොට සමහර විට ඔයාව බ්ලොක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න ගිහින් ඔයා බ්ලොක් ලිස්ට් එකට යනවට වඩා හොඳයි ඔයා ඔයාගේ තැන තියාගෙන හොඳින් ඉන්න. ඊළඟට ඔයාලා කරන තවත් දෙයක් මං කියන්නම්. එයාගේ ප්‍රොෆයිල් එක හොය එයාගේ දේවල් වලට ලයික් කරනවා, කමෙන්ට් කරනවා, සමහර වෙලාවට හින්ට් කමෙන්ට් දානවා. නැත්නම් ඔයාලගේ ප්‍රොෆයිල් එකේ එයාට පේන්න දුක පෝස්ට් ෂෙයා කරනවා. එයාට දැනෙන්න එක ඇනුම් පද දානවා. ඒත් මේ දේවල් කරනකොට එයා දන්නවා මම නැති අඩුවට මෙයා නටන තරම්. එහෙම හිතෙන්න දෙන්න එපා. ඔයත් එයා නැති වුණා කියලා දුක් වෙනවා කියලා පෙන්නන්න එපා. ඔයාලට මේ වීඩියෝ එක අවසාන වෙනකොට තේරෙයි මේ හැම දෙයකම මම කියන පැත්ත හරි කියලා. ඉතින් තවත් දෙයක්,
එයාගේ අනුකම්පාව ගන්න කියලා හිතාගෙන ගෑනු ළමයි නම් නොකා නොබී ඉන්නවා. එයාලගේ යාළුවා අතේ පණිවිඩ යවනවා. දුක සින්දු අහනවා. එයාටත් යවනවා. කොල්ලෝ නම් රැවුල වවනවා. කොණ්ඩේ නෝට් ගහනවා. පරණ ඇඳුම් අදිනවා. පන්තියට යනවා නම් පන්තිය ගාව පැය ගණන් රැකගෙන ඉන්නවා. වැඩට යන කෙනෙක් නම් ඒත් එහෙමයි. එයාගේ දිහා බලාගෙන ඉන්නවා. නොනවත්වා එයාගේ පස්සෙන් ගිහින් කරදර කරනවා. ඒත් මේ දේවල් වලින් වෙන්නේ ඔයාගේ අගේ තවත් අඩු වෙන එක. ඒත් නිකමට හිතන්න, ඔයා එයාට නොපෙනෙන්න හිටියම එයා ඔයාව අමතක කරයි කියලාද? නැහැ. පළවෙනි සැරේටම ඔයා දුන්න උත්තරෙත් එක්ක එයාට ලොකු කුතුහලයක් ඇති වෙනවා. එහෙම තමයි මේ මනුස්ස ස්වභාවයේ අපේ මනුස්ස හිත්වල හැටි. ඉතින් මේ දේ හරියටම ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඉතින් එයා මේ සම්බන්ධයෙන් නතර කරමු කිව්වහම ඔයා අඩුම ගානේ එක කඳුලක් හෙලන්න නැතුව ඇයි මාව දාලා යන්නේ කියලා හේතුවක්වත් අහන්න නැතුව එයාගේ තීරණයට හරි මම කැමතියි කියලා කිව්වම එයා අනිවාර්යෙන්ම ෂොක් වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඊට පස්සේ එයාට ඕන කරන්නේ මෙයා මගේ තීරණයට රිදුනේ නැහැ. ඒත් මම මෙයාට රිද්දන්න ඕනේ. ඒ වගේ දේවල් මනුස්සන්ගේ හිත්වලට එනවා. ඉතින් ඔයා මේ කිසිම දෙයකට සැලෙන්නේ නැතුව ඉන්න ඕනේ. එයාට ලොකු කුතුහලයක් එනවා. මම යන්න ඕනේ කිව්වම අඩුම ගානේ මගෙන් හේතුවවත් මෙයා ඇහුවේ නෑනේ කියන හැඟීම එයාට අනිවාර්යෙන් එනවා. ඉතින් ඔයා හිතන්න ඔයාට පුංචි විවේකයක් හම්බුණා කියලා. මේ කාලේ ඇතුළත ඔයාට පුළුවන් උපරිම ලස්සනට ඉන්න. ෆැෂන් කරන්න. කොල්ලෙක් නම් ලස්සන තැන්වල ඇවිදින්න යන්න. ගෑනු ළමයිනුත් පුළුවන් විදිහට තමන්ට පුළුවන් විදිහට ඇවිදින්න යන්න. ඊට පස්සේ එයා ආදරය කරන කාලේ ඔයාට දාලා තිබුණු පුංචි නීති රීති එයාට පේන්නම කඩ කරන්න. උදාහරණ විදිහට අරයව ආශ්‍රය කරන්න එපා. අරෙහි යන්න එපා. මෙහෙ යන්න එපා. ඒ කියපු තැන්වල යන්න. හැබැයි කොල්ලෙක් නම් කවදාවත් අරක්කු සිගරට් නම් බොන්න හිතන්නවත් එපා. ඒ වගේම එයත් එක්ක යන්න හිටපු තැන් ඔයා යාළුවොත් එක්ක යන්න. ගිහින් ඔයාගේ සෝෂල් මීඩියා වල ඒව දාන්න. ඔයාට චූටිම දුකක්වත් නැහැ කියන හැඟීම එයාට දෙන්න. මේ අතරේ මාසයක් දෙකක් යනකොට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ අලුත් සම්බන්ධයට ඔයා ලෑස්ති වෙනවා කියලා පෙන්වන්න. එහෙමත් නැත්නම් ඔයාට හොඳ ක්‍රෂ් එකක් ඉන්නවා කියලා පෙන්වන්න. ඒ දේ එයාට දැනෙන්න අරින්න. දැන් මම මේක කියනකොට මගේ යාළුවෝ හිතනවා ඇති මෙහෙම කරාම කොහමද දාලා ගිය කෙනෙක් ආයෙත් එන්නේ? එයාට කේන්ති ගිහින් මාව එපා වෙයි කියලා. නැහැ. ඇත්තටම ඒක නෙමෙයි වෙන්නේ. ඔයා එයාට ආදරය කරපු හැටි, එයා ඔයාට ආදරය කරපු හැටි ඔක්කොම මතක් වෙනවා. කාලයක් යනකොට අපේ හිතේ ඉතුරු වෙන්නේ ලස්සන මතකයන් විතරයි. ඔයාට රිද්දපුවා ඔයාට මතකත් නැහැ. ඔයාගේ අතින් එයාට රිදුණු තැන් එයාට මතකත් නැහැ. හිතේ ඉරිසියාවක් ඇති වෙනවා. අන්න එතකොට තමයි තමන් ළඟ තිබුණු දේ නැති වුණා කියන හැඟීම එන්නේ. ඉතින් මේ හැඟීම එන්න නම් ඔයා ඒක එයාට දැනෙන්නම අරින්න ඕනේ. මේ දේට ඔයාගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාගේ යාළුවන්ව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා කොල්ලෙක් නම් ඔයා ගෑනු ළමයි ගොඩක් ආශ්‍රය කරන්න. කොටින්ම එයාටත් වඩා ලස්සන ගෑනු ළමයි එක්ක කතා කරන්න. ඒක එයාට දැනෙන්න අරින්න. කෙල්ලෙක් නම් ලස්සන පිරිමි ළමයි ආශ්‍රය කරන්න. හැමෝත් එක්කම කතා බහ කරන්න. හැබැයි එයාගේ යාළුවොත් ආශ්‍රය කරන්න. ඔයා ආදරය කරපු කෙනා ගැන ඒ යාළුවන්ගෙන් අහන්න යන්න එපා. විස්තර මුකුත් අහන්න යන්න එපා. ඔයාගේ අලුත්ම දේවල් විතරක් ඒ යාළුවන්ට කියන්න. කොටින්ම
මට අලුත් ජොබ් එකක් හම්බුණා. මම අලුත් වැඩක් පටන් ගන්න ඉන්නවා. මට අලුත් යාළුවෝ ටිකක් හම්බුණා. අපි ළඟදී මෙහි ට්‍රිප් එකක් ගියා. ඒ වගේ දේවල් එයාගේ යාළුවන්ට කියන්න. අනිවාර්යෙන් ඒ යාළුවෝ එයාට ගිහින් කියනවා. එතකොට එයා අහනවා මාව මතක් කළේ නැද්ද කියලා. ඒ යාළුවෝ කියයි ඔයාව නම් මතක් කරේ නැහැ කියන එක. අන්න එතනින් ඉරිසියාව හොඳටම පටන් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් එක්ක ටික දවසක් යනකොට එයාට හිතෙනවා ඔයාට කෝල් එකක් දෙන්න. ඔයාට මැසේජ් එකක් දාන්න. අඩුම ගානේ අපිව දැන් මතකවත් නෑ නේද? දැන් ඉතින් අලුත් යාළුවෝ ලොකු වෙලා නේද? ඔයා හොඳින්ද? ඔයා කොහොමද? කියලා එයා මැසේජ් කරන්න පටන් ගනී. මෙන්න මෙතනින් තමයි ඔයා මොලේ කල්පනා කරන්න ඕනේ. එයා මැසේජ් එකක් දාපු ගමන් ඔයා රිප්ලයි කරන්න යන්න එපා. එයාගේ මැසේජ් ගොඩක් වටිනවා කියන එක අඟවන්න යන්න එපා. එයා මැසේජ් කරත් පැයකට දෙකකට පස්සේ රිප්ලයි කරන්න. අඬන ඉමෝජි නම් කවදාවත් පාවිච්චි කරන්න එපා. ඔයාට ඒ එන මැසේජ් සාමාන්‍ය දෙයක් වගේ අඟවන්න. මැසේජ් දෙකක් තුනක් බොහොම කෙටියෙන් දාන්න. එයා මැසේජ් ටයිප් කරනකොටම ඔයා මැසේජ් නොකර පැය දෙකක් තුනක් ඉන්න. ඉතින් මේ දේවල් මෙහෙම කරනකොට එයාට එපා වෙයි කියලා ඔයා හිතයි. ඒත් ඒක නෙමෙයි වෙන්නේ. එයා ඔයාගෙන් මොනවා හරි ප්‍රශ්නයක් අහනකොට ඒකට උත්තර නොදී ඔයා මැසේජ් කරන එක නවත්තන්න. එතකොට ඒකට උත්තරයක් බලාගෙන එයා ඉන්නවා. එයා නිතරම ෆෝන් එක අතට අරන් බලනවා ඔයාගෙන් උත්තරයක් ආවද කියන එක. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පැයකට දෙකකට පස්සේ ඒකට උත්තරයක් යවන්න. මේ වගේ සතියක් දෙකක් යන්න. කොහොම හරි ඔයාට දැනෙයි එයා ඔයත් එක්ක දවසම ඉන්නවා කියලා. මොකද මැසේජ් පරක්කු කරන්නේ එයා නෙවෙයි ඔයයි. එතකොට හිතන්න පැය 3න් 3ට මැසේජ් එකක් දාගෙන දවස ගෙවන එකද හොඳ? එහෙමත් නැත්නම් මැසේජ් නැතුව ඔයා දුක් විඳපු කාලෙද හොඳ කියලා. ඉතින් මෙතනින් එහාට ඔයාගේ වටිනාකම තියාගෙන ඔයාගේ ඩිමාන්ඩ් එක තියාගෙන ඔයා මේ දේ හරියටම කරන්න ඕනේ. ඒ කරන දේ අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාට අනිවාර්යෙන් කියලා දෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වගේ සිත්ඇවුල් නැති ලස්සන ආදරයක් ලැබිලා ඇති කියලා. ඒ වගේම ආදර සම්බන්ධයක් කැඩිලා තියෙනවා නම් ඒවා ආයෙමත් එකතු වෙලා ඔයාලට ලස්සන ජීවිතයක් ගත කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ගිහාන් රූපසිංහ.